කුරුසපල්ලියේ ජීවමානව වැඩ සිටින ආදරචේසනේ ඔබ වහන්සේ බොහෝ ප්‍රාතිහාර සිද්ධ කරා කියනක මුළු ලෝකයක් පුරාම ප්‍රසිද්ධ වෙලා ඉවරයි. ඕනම කෙනෙක් ඔබ වහන්සේ ඉදිරියට එන්නේ පිළිතුරක් අනිවාර්යෙන් ලැබෙනවා කියන විශ්වාසයෙන්. ඉතින් ආදරචේසනේ මේ මොහොතේ මටත් ඔබව 100% විශ්වාසයි. ඒක නිසා ආදරචේසනේ මගේ මේ කරදරයට ඔබ වහන්සේ සැනසීමක් ලබා දෙන මැනව. මගේ කරදරේ මෙන්න මේකයි ජේසනේ. ආදර මගේ ජේසනේ මගේ කරදරයට සැනසීම ලබා දුන් ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි. කුරුසපල්ලියේ ප්‍රාතිහාර පාමින් ජීවමාන වැඩවසන මගේ මාතර ජේසනේ මගේ වේදනාවට සහනයක් ලබා දුන් ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි. කුරුසපල්ලියේ වැඩවසන මගේ ආදර ජේසනේ මගේ ප්‍රශ්නට පිළිතුර ලබා දීම වෙනුවෙන් ඔබ වහන්සේට 100,000 වාරයක් මම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි මගේ ජේසනේ ඔබට ප්‍රශංසා වේවා ජේසනේ ඔබට ප්‍රශංසා වේවා. අහෝ වන්දනීය වූ දේවගැලවුම් කාර්යානන් වන ජේසු ක්‍රිස්තුනේ සත්‍යකින්ම අපේ මහා පව් නිසා ඔබ වහන්සේ එදා කල්වාරියේ කුරුස ගසේදී දිවි පිදුසේක. අහෝ ක්‍රිස්තුන් ගැලවුම් කාර්යානන්ගේ වන්දනීය වූ කුරුසේනි ජේසුතුමන්ගේ ශ්‍රී කුරුසේනි ශුද්ධ කුරුසේනි අපගේ සිතුවිලි සිහිපත් කළ මැනව. ස්වාමීන් වහන්සේගේ ශුද්ධ කුරුසේනි සකලවිධ අන්තරාවලින්ද දුක් කරදරවලින්ද අප මුදා ගත මැනව. ජේසු ගැලවුම් කාර්යානන්ගේ ශුද්ධ කුරුසේනි සතුරාගෙන් අප ආරක්ෂා කළ මැනව. අපගේ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී කුරුසේනි අකල් මරණයෙන් අප ගලවා සදා ජීවනය අපට දානය කළ මැනව. කුරුසේනි ඇනගසනු ලැබුවා වූ නාසරෙත්හි ජේසුතුමනි සදාකල් අපට අනුකම්පා කළ මැනව. ජේසු ක්‍රිස්තුතුමනි ඔබ වහන්සේගේ මහිමයෙන්ද දුක් ප්‍රාප්තියෙන්ද උත්ථානයෙන්ද දෙවි කෙනෙකුටම හිමි වූ අහස් නැගීමෙන්ද අප ස්වර්ගයට පමුණුවන පිණිස සත්තකින්ම එදා ගවලෙනෙහි ඉපදී මහා සිකුරාදා දින කල්වාරි කඳු මුදුනේහි කුරුසේ ඇනගැසීමෙන් පසු උකුත් වී නිකදේමුස් සහ ජෝෂප් යන භක්තිකයන් විසින් කුරුසෙන් බානලදුව තැන්පත් කරනු ලැබූ සේක. සත්තකින්ම ඔබ වහන්සේ ඉපදී 13 වන දිනයේදී රජතුන් කට්ටුව විසින් රත්තරන් තුවරලා සහ සුන්දලාට යන පඳුරු පුදන ලදී. සත්තකින්ම ඔබ වහන්සේ ස්වර්ගාරෝහණය වූ සේක. ජේසු ක්‍රිස්තුතුමන්ගේ මහිමයෙන් අප සතුරන්ගේ හිරිහැර කරදර හා වංචාවලින් දැනුත් සදාකල්හිත් අප ආරක්ෂා කළ මැනව. ජේසු ක්‍රිස්තුනි අපට කරුණා කළ මැනව. ශුද්ධ මරියනි ශුද්ධ ජොසේතුමනි අප නිසා යාඥා කළ මැනව.